බර අඩු කරගන්න ඔයා try කරන ගමන් නේද ඉන්නේ. එහෙනම් මෙන්න මේ රෙසිපිය ඔයාටමයි. චියාට බර අඩු කරගන්නට උත්සාහ දරන්නන් අතර ඔට්ස් තරමටම ජනප්‍රිය ආහාරයක් කිව්වොත් නිවැරදි. ලෝකේ දැනට ඇති ආහාර අතුරින් පෝෂ්‍යදායක ආහාර ලැයිස්තුවේ ඉහළින්ම තියෙන ආහාරයක් වන චියා සීඩ්ස් එකතු කර ගනිමින් අද අපි උදෑසනම පානය කිරීමට ශක්තිජනක පානයක් සාදාගමු. මානසික හා ශාරීරික සුවතාවයට අවශ්‍ය පෝෂ්‍යදායක පදාර්ථ බොහොමයක් චියා ඇටවල බහුල වශයෙන් තියෙනවා. ඉතා අඩු කැලරි ප්‍රමාණයකින් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබා දෙන චියා සීඩ්ස් වල මිල නම් ටිකක් අධිකයි. ඒත් ඒ මිලට වඩා අපේ ජීවිතයට ලබා දෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ප්‍රමාණය නම් අධිකයි. දිගටම රැඳී සිටින්න වීඩියෝව සමග චියාට කසකස ඇට රට ඉඳි රටකජු කෙසෙල් ගෙඩි කිරි සමග මිශ්‍ර කිරීමෙන් උදේම පානය කළ හැකි ශක්තිජනක පානයක් සාදා ගන්නා ආකාරය සමගම චියා සීඩ්ස් වල ගුණාත්මක භාවය ගැන කතා කරමින්ම අපි අපේ ශක්තිජනක පානය සාදා ගමු. චියා සීඩ්ස් සම නිරෝගී කිරීමට උපකාර කරනවා. එමෙන්ම එය වියපත් වීමේ ලක්ෂණ අඩු කිරීමටත් බලපානවා. චියාට පානය කිරීමෙන් අපේ ශරීරයේ බර අඩු කර ගැනීමටත් පුළුවන්කම තියෙනවා. චියා සීඩ්ස් ශරීරයට හිතකර මේදාම්ල ඉහළ දැමීමට සමත් වන නිසා සහ චියාටවල ඇති පෝෂ්‍ය පදාර්ථ නිසාත් හදවත් රෝග වලින් වැළැක්වීමට උපකාරී වෙනවා. කසකසා ඇටවල ගුණ ගැනත් ටිකක් කතා කරමු. කසකසා අපගේ ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීමට සහ ગેස්ට්‍රයිටිස් සුව කර ගැනීමට එමෙන්ම රුධිරගත සීනි මට්ටම පාලනය කර ගැනීමට හා ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගැනීම ඇතුළු තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අපේ ශරීරයට ලබා දෙනවා. චියාට කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆරස් සහ ප්‍රෝටීන් වලින් සමන්විත නිසා අස්ථිවල නිරෝගී භාවයට උපකාරී වෙනවා. කිරි ආශ්‍රිත නිෂ්පාදනවලට වඩා චියාට ඒ සඳහා වැඩි දායකත්වයක් සපයනවා. පෝෂණයෙන් පිරුණු ආහාරයක් නිසා නිර්මාංශ අයටත් මනාව ගැලපෙනවා. නිර්මාංශ අයගේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලීමට චියාට භාවිතා කිරීමට පුළුවන්කම තියෙනවා. තන්තු සහිත වීමත් දිරවීමේදී රුධිරයට සීනි මුදා හැරීම සෙමින් සිදුවන නිසාත් චියාට දියවැඩියා රෝගීන්ටද ඉතාමත් ගුණදායක ආහාරයක් වෙනවා. චියා සීඩ්ස් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්ය. ඒවායේ බර කළමනාකරණයට උපකාරී වන සියලු වර්ගවල වැදගත් විටමින්, ಖನಿජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. චියා සීඩ්ස් වල තන්තු බහුල බැවින් ඒවායේ ද්‍රාව්‍ය සහ දිය නොවන තන්තු යන දෙකම අඩංගු වන අතර ආහාර දිරවීමට සහ පූර්ණ බවක් ඇති කිරීමට උපකාරී වන අතර එමගින් අධික ලෙස ආහාර ගැනීම වළක්වයි. අධික ලෙස ආහාර ගැනීම තරබාරුකමට ප්‍රධාන හේතුවක් වේ.